ඉතින් ඉස්සෙල්ලාම කෝමාරිකා ඕනේ. අපි කෝමාරිකා ඉත්තක් කඩලා මේක මෙහෙම ඇලවෙන්න කපා ගන්න ඕන. මේ කපාට තියෙන්නේ සාරේ යන්න ඕන. ඒක ගියාම පස්සේ තමයි පොඩියට පෙති කපලා අපිට ඕන නම් මේකේ පොත්ත ඇරලා ගන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. අපි කොළ පාට පොත්ත පිටින්ම චූටි කෑලි කපලා මේක ගන්නවා. මට මුරුංගත් මේ වගේ ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. හොඳ මුරුංග බලලා ගන්න. අපි හැම වෙලේම මේ කොළෙන් කොළේට බලා ගන්න ඕන. මේ වගේ තියෙනවා පුස් බැඳිලා වගේ මොනවාද අර සුදු පිටිමකුණ වගේ. ඒ වගේ ಜಾති තියෙනවා. කළු පාට තිත් වගේ තියෙනවා. ඉතින් හොඳට හොදලා හොඳම ඒවා තමයි ගන්න ඕනේ. මොකද අපිට මේ තෙල් එකකට දාගන්න අපිටමනේ හදාගන්නේ. එතකොට මේ තියෙන්නේ බෙහෙත් නෙල්ලි කොළ. සාමාන්‍යයෙන් හෙයා ඔයිල් එකකට අවශ්‍ය වෙන්නේ බෙහෙත් නෙල්ලි ගෙඩි. ඒ වුණාට මට මේ වෙලාවේ බෙහෙත් නෙල්ලි ගෙඩි නෑ. මොකද ඒක කාලෙකටනේ හැදෙන්නේ. අපිට අවුරුද්දකට දෙපාරක් විතර වගේ තමයි බෙහෙත් නෙල්ලි ගෙඩි හැදෙන්නේ. ඒ හින්දා වේලිච්ච බෙහෙත් නෙල්ලි නම් තිබ්බා. ඒ වුණාට මං ගොඩක් දුරට විශ්වාස කරන්නේ මට අමුවෙන් තියෙනවා නම් තමයි වඩාත් හොඳ. වේලිච්ච දේවල් දානවට වඩා මං ගොඩක් කැමති අමුවෙන් මේවා කරලා ගන්න. ඉතින් ඒ හින්දා මං බෙහෙත් නෙල්ලි කොළ ටිකක් ගත්තා. මේ තියෙන්නේ කරපිංචා. ඉතින් අපි හැමෝම දන්නවනේ කරපිංචා වලින් තමයි තෙල් හෙලෙන්නේ කියලා. ගොඩක් අය අරවා දානවා මෙව්වා දානවා කියලා කිව්වට හැමෝම කරන්නේ කරපිංචා වලින් විතරයි තෙල් එක හදන්නේ. ඉතින් සාමාන්‍යයෙන් තෙල් එකක් කරපිංචා වලින් හැදුවොත් හරි පදමට හරියට හදාගත්තොත් ලා කොළ පාටක් වගේ ලස්සන පාටක් එනවා. හැබැයි කලවම් කරලා මොන හරි මේ අපි ඖෂධ ಜಾති හැම එකක්ම වගේ දාලා හැදුවොත් කොයි වෙලාවකවත් කොළ පාටට එන්නේ නැහැ. ටිකක් කළු පාටට, ගුරු පාටට, ගොම පාටට වගේ හුරු පාටක් තමයි එන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ දීලූණු. අපි මාළේට දාන්න ගන්න දීලූණු. ඇත්තටම කිව්වොත් දීලූණු නෙමෙයි තෙල් එකට දාන්න ඕනේ. දීලූණු වලින් හිඳපු තෙලුත් මම දැකලා තියෙනවා කට්ටිය පාවිච්චි කරනවා. ඒකේ නරකක් නෑ. ඒවත් හොඳයි. ඒ වුණාට ගොඩක්ම මං විශ්වාස කරන්නේ රතු ලූණු තමයි කොණ්ඩෙට හොඳම කියලා. ඉතින් මට මේ වෙලාවේ රතු ලූණු නෑ. මං ඉතින් බීලියුණු ගෙඩි ටිකක් ගන්නවා. ඔයාලගේ වත්තේ එහෙම ඇති ගොටු කොළ 4-5ක් හොයාගන්න එහෙම පොඩ්ඩක් ඇති. චුට්ටක් තිබ්බනම් ඇති. ගොටු කොළ මේ ලොකු කොළේට වඩා අර බෙහෙත් ගොටු කොළ කියන්නේ. ඒවා තියෙනවා නම් වඩාත් හොඳයි. මේවත් හොඳයි. මේවා ගන්න. තියෙනවා නම් එව්වත් ගන්න. එතකොට කීකිරිඳිය කට්ටියට ගොඩාක් අමාරුයි කියලා මං අහලා තියෙනවා අඳුරගන්න. මේ බලන්න. මේක ඝනකම් මුකුණු වෙන්න වගේ තමයි. හැබැයි මුකුණු වෙන්න කොළේට වඩා ඝනකම් සුදු පාට මලක් පිපෙනවා. මේ තියෙන්නේ. මේක ටිකක් ගොරෝසුයි. නිකන් අත කැපෙන්න බලනවා වගේ දැනෙනවා. මේවා වෙල්වල එහෙමත් තියෙනවා. වැව්වල තියෙනවා විශේෂයෙන්. හොයාගන්න අපහසු නෑ. ඔය අපේ අම්මලා තාත්තලා එහෙම එයාලගෙන් අහලා බලන්නකෝ. එයාලා හොයලා දෙයි ඔයාලට. ඉතින් මේවා ගොඩාක් හොඳයි කොණ්ඩෙට. හරිම හොඳ ඖෂධයක්. පුළුවන් නම් හොයාගෙන පාවිච්චි කරන්න. අපිට මේ හැම වර්ගෙම හොයාගන්න බැයි නම් තියෙන එක වර්ගෙ වුණත් ඇති තෙල් ටික හිඳ ගන්න. එකකින් ගොඩක් ප්‍රමාණයක් හොයාගත්තොත් ඒකත් ඇති. මට මේ වෙලාවේ වද මල් හොයාගන්න බෑ. ඉතින් මම වද කොළ ටිකක් ගන්න. අපිට කොළ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. වද කොළෙත් සපත්තු මල කියන්නේ. සපත්තු මල නැත්තම් අපේ වද මලේ කොළත් අපිට පාවිච්චි කරන්න පුළුවන් තෙල් එකට. මට දැන් දෙහි කොළ ටිකක් ඕන වෙනවා. වෙනදා නම් මම දාන්නේ දෙහි ගෙඩි. දෙහි ගෙඩියක් 4ට පළලා තමයි මම තෙල් එකට දාන්නේ. ඒ වුණාට මේ වෙලාවේ දෙහි නෑ අපිට. කඩෙන් ගන්නවා නම් දෙහි ගොඩක් ගණන්. ඒ හින්දා මං කරන්නේ දෙහි කොළ ටිකක් අරගෙන තෙල් එකට එකතු කරගන්න එක. ඉතින් ඔයාලටත් පුළුවන් දෙහි කොළ ටිකක් ගන්න. මේ තියෙන කොහොඹ කොළ ඕන වෙනවා අපිට අර මොනවා හරි චර්ම රෝග නම් කොණ්ඩෙට ආවොත් හිස
කෙස් ප්‍රශ්න වලට ඒවා විස බීජ කාරකයක් විදිහට කොහොඹ කොළ ගොඩාක් ක්‍රියාකාරී. ඉතින් කොහොඹ කොළ වල වෙනත් ඖෂධ ගති ලක්ෂණ තියෙනවා. අපිට ඕන පෝෂණය දෙනවා කොණ්ඩෙට. ඉතින් කොහොඹ කොළත් ගොඩාක් වටිනවා. යාළුවනේ මේ තියෙන්නේ නිල් ලවරිය. මේක ගොඩාක් හොඳයි. මේක අපි කොණ්ඩේ පැහෙනවට අනම්මනම් වලට තමා පාවිච්චි කරන්න සුදු වෙනවට. ඒ කියන්නේ අකලට හිසකෙස් සුදු වෙනවට වයසට නම් නෙවෙයි. වයසට යන එක ඉතින් අපි කාටවත් නවත්තන්න බෑනේ. මේක දත් කැක්කුමටත් හොඳයි මේ කොණ්ඩෙට අමතරව. යාළුවනේ මේ තියෙන්නේ මට හොයාගන්න අමාරුම වෙච්ච දේ. ඉතින් මේක ගොඩාක් වටිනවා. මේ තියෙන්නේ හාතාවාරිය. මේවා කැඳ හදලා හැම බොන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. කොණ්ඩෙට ගොඩාක් හොඳයි. ඉතින් මේ තියෙන්නේ හාතාවාරිය. මට හාතාවාරිය ගොඩක් හම්බුණා. මං ඉතින් මේ තෙල් එක හදන කෙනාට මේ ඔක්කොම එකපාර දානවා. ඉතින් එයා ගොඩක් වාසනාවන්තයි. එතකොට මට අද දවසට හොයාගන්න පුළුවන් උනේ මෙච්චරයි. බුලත් තව චුට්ටකින් මට ලැබෙනවා. බුලතුත් දානවා ළමයි. ඔයාලා විශ්වාස කරනවද දන්නේ නැහැ. මම බුලතුත් දානවා මේ තෙල් එකට. ගොඩාක් හොඳයි ඉස්සොරි තියන අයට එහෙම. එතකොට අපිට පුළුවන් තව මේකට මට අඩුයි මරිතුණ්ඩු කොළ. අහලා තියෙනවද දන්නේ නැහැ. මරිතුණ්ඩු කොළ කියන්නේ අර අපි ඉස්සර නියපොතු පාට කරන්න එහෙම ගාන්නේ කොණ්ඩේ පාට කරන්න එහෙම ගාන්නේ. ඒවා තමයි. ඒවත් ඕන වෙනවා මේකට. මට අද හොයාගන්න බැරි වුණා ඒක. ඒවත් ඕන වෙනවා. ඉතින් අපි මේ ටික ලස්සනට මේවා කරලා ලස්සන තෙල් එකකින් ආයෙත් හම්බ වෙමු. තෙල් එක අරන් එන්නම්කෝ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් යාළුවනේ බ්ලෙන්ඩර් කරගන්න පුළුවන් නම් යන්තම් කෑලි හිටින්න බ්ලෙන්ඩර් කරගන්න. වතුර එහෙම කලවම් කරන්න නම් එපා. හරිද? අපි මේ එකතු කරගන්න කෝමාරිකා එකේ දීර වගේ තියෙනවා. ඉතින් අපිට මේ ටික පහසුවෙන් කොටා ගන්න පුළුවන් ඒ කෝමාරිකා යුෂ හින්දා. ඒ වුණාට වතුර එහෙම කලවම් කරන්න එපා. අනිත් එක මේ වංගෙඩියක් තිබ්බත් හොඳටම ඇති. බ්ලෙන්ඩර් ඕනෙම නෑ. බ්ලෙන්ඩරයක් නම් අවශ්‍යම නෑ ඉතින්. අපිට ගලක තියලා පොඩි වෙන්න තලා ගන්න උනත් පුළුවන් වංගෙඩියකුත් නැති අයට. හරිද? පුළුවන් තරම් වංගෙඩියකින් මේවා කරගන්න බලන්න. බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. කෑලි හිටින්න විතරක් මේවා කරගන්න මතක තියාගන්න. අර ගුලිය වගේ මේවා කරගන්න එපා. කෑලි හිටින්න තියාගන්න. මේ තියෙන්නේ කළුදුරු. කළුදුරු කියලා වෙන ඒවට රැවටෙයි කල්පනාවෙන්. එතකොට මේ තියෙන්නේ උළුහාල්. අපි උළුහාල් හිස්සොරි තියන අය මේක දවසක් ඒ කියන්නේ රෑ පිඟෙන්න දාලා උදේට ගාන අය ඉන්නවා. ඒ වගේ ඔයාලටත් පුළුවන් ඒ වගේ පොඩි දේවල් කොණ්ඩෙට කරන්න. එතකොට අපි තෙල් හිඳිනවට අමතරව පුංචි ටිප්ස් කරනවා කොණ්ඩෙට. තෙල් ගානවට අමතරව තෙල් හිඳලා ගානවට අමතරව අපි ඉතින් ওই පොඩි දේවල් හැම නිතරම දාන්න ස්වභාවික ද්‍රව්‍ය දාලා හෙයාර් පැක් අනම්මනම් කරනවා ඉතින්. ඔයාලටත් පුළුවන් මේ දේවල් හොයලා බලලා අර කියන්නේ ස්වභාවික දේවල්ම විතරක් කරන්න try කරන්න. ඉතින් පුළුවන් ඔයාලට ලස්සන කොණ්ඩයක් වවා ගන්න. මේ තියෙන්නේ එතකොට උළුහාල්. යාළුවනේ මේ තියෙන්නේ මං තෙල් එක හිඳගත්තු කඩුක්කන් ටික. ඇත්තටම මට තෙල් එක හිඳ ගන්න වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ඔන්න මගේ තෙල් එකේ අවසාන ප්‍රතිඵලය. මේ තමයි මගේ තෙල් එක.